මට අවුරුදු 5ක හිරදඬුවම විඳින්න යන්න තිබුණු දවසට කලින් දවසේ කවුරු හරි මගේ දොරට තට්ටු කළා. මම දොර අරිද්දිම රහස් පරීක්ෂකයෝ දෙන්නෙක් නිකම්ම මගේ ගෙදර ඇතුළට ආවා. අපිට ඔයාට කරන්න වැඩක් තියෙනවා. ඒක කළොත් ඔයාගේ හිරදඬුවම කැපිලා යාවි. අපි මේසෙන් වාඩි වුණාම එයා අත් දෙක බැඳගත්තා. අපි මාෆියා කල්ලියක් අල්ලන්න හදන්නේ. ඒත් අපිට උන්ගේ අපරාධ ගැන කිසිම සාක්ෂියක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. අද රැට කටහඬ රෙකෝඩ් වෙන වයර් එකක් ඇඟේ හංගගෙන ගිහින් උන්ගේ වැඩේ රෙකෝඩ් කරගන්න. එයා මට හරියටම මම වගේම පෙනුම තියෙන කෙනෙක්ගේ ඡායාරූපයක් පෙන්නුවා. මේ අද රැට උන් හය කරපු කෙනා. උන්ගෙන් කවුරුවත්ම මූව මීට කලින් දැකලා නැහැ. ආරංචි විතරයි දන්නේ. ඒ නිසා ඔයාට තියෙන්නේ මූ වගේ රංගපාන්න. මට ආපහු හිරේ යන්න කිසිම ඕනකමක් තිබුණේ නැති නිසා මම කැමති වුණා. උන් ඒ වයර් එක මගේ පපුවේ ඇලෙව්වා. නියමයි. දැන්ම හන්දියට යන්න. උන් ඔයා එනකම් බලන් ඉන්නවා ජේම්ස්. මම එළියට බහිද්දිම කළු පාට වෑන් එකක් ඇවිත් නැවතුණා. ඒකේ දොර ඇරුණා. කොහොමද මැනුවෙල්? මම ඇතුළට ගියා. ඩ්‍රයිවිං සීට් එකේ හිටපු එල් ගෝඩෝ පස්ස හැරිලා බලද්දි එයාගේ රත්තරන් දත් දිලිසුණා. අද රෑ අපි මගෙන් සල්ලි හොරකම් කරපු එකවුන්ටන්ට්ව පැහැර ගන්නවා. ඔයත් සෙඩ්ඩ. මම මගේ බය හංගගෙන විශ්වාසයෙන් ඉන්න බව පෙන්නුවා. ඔව්. ඇයි මචං බොච්චර දාඩිය දාන්නේ? උඹ මේ වගේ වැඩ 100 පාරක් විතර කරලා තියෙනවනේ. හැමෝම මන් දිහා බැලුවා. මම ගිය සතියේ වෙන ගෑනු ළමයෙක් එක්ක හිටියා. මගේ නෝනා ඒක දැනගනි කියලා බයින් ඉන්නේ. තත්පරයකට එතන ලොකු නිහඬතාවයක් තිබුණා. ඒත් ඊට පස්සේ උන් හැමෝම මගේ පිටට තට්ටු කළා. අනේ මන්ද මැනුවල් උඹ නම් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මොකක්ද අද ප්ලෑන් එක? අපි යන ගමන් උන් මට ඔක්කොම විස්තර කිව්වා. මම මගේ ඔළුව පස්සට දාලා වාඩි වුණේ වයර් එකට උන් කියන හැම වචනයක්ම හොඳට රෙකෝඩ් වෙන්න. වෑන් එක නැවතුනාම උන් මාස්ක් දැම්මා. මමත් මාස්ක් එක දාගත්තේ අපි යද්දි පොලිසිය එතන ඉඳී කියලා හිතාගෙන. ඒත් අපි වෑන් එකෙන් බැහැපු ගමන්ම පස්සෙන් අඩිය තියෙන සද්දයක් ආවා. පාරේ ලයිට් එළියට ආවේ මගීම මූණ තියෙන මිනිස්සෙක්. ඒ සැබෑ මැනුවල්. එයා කිලින්ම මට අත දිගු කළා. කවුද යකෝම? එකපාරටම හැමෝම තුවක්කුව ඇදලා ගත්තා. එල් ගෝඩෝ නිහඬ වුණා. සැබෑ මැනුවෙල්ගේ අතේ කොඩි දෙකක ටැටූ එකක් තියෙනවා. මැනුවෙල් එයාගේ අතේ කත රෝස. එහෙම නැත්නම් කොඩි ටැටූ එක පෙන්වන්න කමිස අත උඩට කළා. හැම තුවක්කුවක්ම මගේ පැත්තට හැරුණා. එල් ගෝඩෝ මගේ කොලරේකින් ඇදලා ගත්තා. ඔත්තුකාරයන්ට අපි කරන දෙයි මම උඹට පෙන්වන්නම්. එක පාරටම මුළු පාරම එළියෙන් පිරී ගියා. හැම අඳුරු තැනකින්ම පොලිසිය පැනලා හැමෝම බිම දාගත්තා. රහස් පරීක්ෂකයා මගේ අතට ලියකියවිල්ලක් දුන්නා. ඒකේ තිබුණේ මෙම පුරවැසියා සිරකරුවෙකු යන තත්වයෙන් නිදහස් කර ඇත. නියම වැඩක් මැනුවෙල්. මම මැනුවෙල් නෙවෙයි ජේම්ස්.